අයිබෝවන් සාදරයෙන් පිළිගන්න මගේ YouTube නාලිකාවට අදත් දුබායි වලට ආවට පස්සේ අද පොඩ එළිය විදින පළවෙනි දවස. ඉතින් දැන් සීතල කාලේ පටන් ගන්න තියෙන. ඉතින් රයිඩින් සීසන් එක පටන් ගන්න. ඉතින් ගොඩක් බයික් එහෙම දකින්න හම්බ වෙනවා පාරේ නිතරම යද්දී. ඉතින් මම යන්නේ টপ ස්පීඩ් බයික් එක තියෙන පැත්තට. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඒ ෂොප් එකේ තමයි හයිබූසයි ඊට පස්සේ ඩ්‍රැග් රේස් පදින බයික් හදන්නේ. මා ලස්සන කියන්නේ සම්පූර්ණයෙන් මොඩිෆයි කරන ෂොප් එකක ඒක. ඉතින් අපි ගිහින් බලමු අදත් අපිට ලස්සන බයික් ටික බලා ගන්න පුළුවන් අපේ යාළුවෝ තම්බේ. සමහරට බිසි ඇති අද. ගිහින් බලමු මොකද රයිඩින් සීසන් එක පටන් ගත්තා. හරි අපි ඒ පැත්තට ගිහින් විස්තර ටික බලමු. ඉතින් යාළුවනේ වෙනද වගේම මගේ ගමන ආරම්භ කරන්න මම මෙට්‍රෝ ස්ටේෂන් එකට ආවා. මේ තියෙන මම එදා ආව ස්ටේෂන් එක. ඉතින් ඔයාලට පේන්නේ මේ ලිෆ්ට් එකක්. මේක මේ කෙලින් තියෙන පාර එකනේ ඇවිදින්න ඕන නිකම් මේක දිගේ යන්න තියෙන පොළවේ. ඉතින් මේ හැමතැනම බලා ගන්න පුළුවන්. අර ඔයාලට උඩින් පේන්නේ මෙට්‍රෝ ලයින් එක උඩින් යන්නේ පාලම. ඉතින් මේ හරි ලේසි ගමනේ. ඉතින් එහෙම යන්න ඉතින් මෙට්‍රෝ එක තියෙනවා නැත්නම් බස් එක ගත්ත හැකි. නැත්නම් ටැක්සි එකක් වුණා දාගත්ත හැකි. මේ ඔයාලට පේනවනේ හැමතැනම ඉතින් මිනිස්සු ගැන හිතලා තියෙන්නේ. ලිෆ්ට් තියෙනවා, ඒගොල්ලන්ට අවශ්‍ය කරන දේවල් හැමදේම තියෙනවා. ඉතින් වෙලා හොඳයි. මම යනකොටම ට්‍රේන් එක ආවා. Is Airport Terminal 3. 3. Is Emirates. المحطة القادمة هي طيران الإمارات. The next station is Emirates. මම ෂොප් එකට ආවා දැන්. ඉතින් එනකොටම තිබ්බේ මේක H2 එකක් තිබ්බා. මම ආසම බයික් එකක්. ඉතින් අපි මේ පැත්තෙන් පටන් ගමු ඉස්සෙල්ලාම. ඉතින් ඔයාලට පේන්නේ මේ ස්ටන්ට් කන්න හදපු බයික් එකක්. ඒක ගොඩක් වෙනස්කම් කරලා තියෙනවා. මේක GX එකක් 600 එකක් හරි 700 750 ක්. ඊට පස්සේ Hayabusa දෙකක් තිබ්බා. මේ රතු පාට එක විශේෂයි. ඒකේ නම්බර් ප්ලේට් එක පේනවද දන්නේ අකුරු 3ක එකක්. ඉතින් ගොඩක් සල්ලි තියෙන කට්ටිය තමයි ඒ වගේ අඩු අකුරක් පාවිච්චි කරන නම්බර් ප්ලේට් වල. ඊට Hayabusa එකක් තියෙනවා. එතනින් පස්සේ ඔයාලට බලා ගන්න තියෙනවා CB 1300 එකක්. අද බයික් ටික නම් කන්ඩිෂන් නැතිනම් හොඳම බයික් එකක් තිබ්බ බලන්න. මොකද දැන් රයිඩින් සීසන් එක පටන් ගත්තනේ. දැන් කට්ටියම ඉතින් කියනවා බයික් සර්විස් කරන්න. මොකද ගොඩක් කරලා මේ වගේ අතුරේ නවත්තලා තියෙන ගොඩක් කට්ටිය ප්‍රශ්න කල්ට පදින්න අමාරුයි පාරේ. ඉතින් දැන් කට්ටිය සර්විස් වලට ගෙනා. මොකද දැන් ට්‍රිප් යන්න තියෙනවා, ඔකේ ඉවෙන්ට් තියෙනවා. දැන් ගොඩක් ඒවට යන්න ඕන හින්දා සර්විස් වලට දානවා. ඉතින් බලන්න මේ S1000RR එකක්. දැන් තියෙන ඊළඟ පැත්තේ තිබ්බ බයික් එක ඉස්සෙල්ලාම ඔයාලට බලා ගන්න තිබේ ෆුල් කාබන් ෆයිබර් GX එකක්.
ඊට පස්සේ තියෙනවා Kawasaki CX-6R එකක්. මේක ෆුල් මොඩිෆයි කරලා තියෙන ස්ටන්ට් වලටම ඔයාලට බලා ගන්න පුළුවන් ගොඩක් වෙනස්කම් තියෙන බයික් එක කරලා. ඉස්සෙල්ලා බලුවොත් මේ වගේ ක්‍රෑෂ් බාර් එකක් තියෙනවා. ඊට පස්සේ පිටිපස්සේ ෆුට් රෙස් එක වෙනස් කරලා එතන බාර් එකක් වෙනම හයි කරලා මම හිතන්නේ ෂොක් එකක් වෙනස් කරලා ඇති. මොකද මේක උස වැඩි අර අනිත් ඒවාට වැඩිය. බාන්නකො කැලිබර් දෙකක් තියෙනවා පිටිපස්සේ ඔයාලට බලා ගන්න. ඩිස් එකත් මාරු කරලා තියෙන්නේ. ඉතින් ගොඩක් ස්ටන්ට් කරන කට්ටිය නම් දන්නවා ඉතින් මේ පිටිපස්සේ දෙකක් එන්නේ කියලා. සයිලන්ස් එක මාරු කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන සීට් එක. අර ඉස්සර බයික් එක ඉස්සුවාම මෙතන තමයි කකුල් තියාගන්නේ බයික් එක හිටගෙන. ටැංකියත් ලෙවල් කරලා තියෙන්නේ. එතන පාත් එකනේ ටැංකිය තලලා පොඩි මේ හදලා තියෙන්නේ. හැන්ඩල් එක උස්සලා. ඉතින් බලන්න මේ හයිබූස් එක. මේ වින්ග්ස් එකක් අයි කරලා තියෙනවා දැක්කම මම හයිබූස් එකට. එතනින් ගියාම ඊට පස්සේ තියෙනවා හාවෙක් ඉන්නවනේ. CBR 1000 එකක් තියෙනවා ෆයර් බ්ලේඩ් එක. හරි මේ තියෙන්නේ දැන් මං ආසම් බයික් එක Kawasaki Ninja H2 එකක්. මේකත් ගොඩක් වෙනස්කම් කරලා තියෙන්නේ. ඉතින් අහම්බෙන් දැක්කේ මාර ආස බයික් එකක්. ඉතින් මං පේනවනේ සුපර් චාර්ජර් එක කොහොමද කියලා. ඉතින් මෙතන තමයි මාළ රස්සන සද්දයක් කියන අර විසිල් එකක් වගේ එනවා ඇස්ලේට් කරද්දී. කාබන් ෆයිබර් ඇලුමිනියම් පාර්ට්ස් හැමතැනම තියෙනවා. මේක අපි මොඩිෆයි පාර්ට්ස් ගැන පොඩ්ඩක් කතා කරමු. ඉතින් මේක ටයිටේනියම් බෙන්ඩ් එකක් වෙන්න ඕනේ. මේ පේනවනේ පාට වෙනස් වෙලා තියෙන රත්විදි තමයි මේ පාට එන්නේ. ඊට පස්සේ එන්ජින් ගාඩ් එකක් තියෙනවා ඔයගොල්ලෝ බලා ගන්න. මේ සයිලන්ස් එක වෙනස් කරලා බ්ලොක්ස් කියන බ්‍රෑන්ඩ් එකෙන් දාලා තියෙන්නේ. සුමාම් එක දෙකේ එකක් දාලා තියෙනවා. එතනින් ගියාම පිටිපස්සේ ඩිස්ප්ලේ එක වෙනස් කරලා තියෙනවා. කාබන් ෆයිබර් වීල් එකක් තියෙනවා BST බ්‍රෑන්ඩ් එකෙන්. ඊට පස්සේ නම්බර් ප්ලේට් හෝල්ඩ් එක වෙනස් කරලා තියෙනවා මේ වගේ. ඊට පස්සේ මේ සීට් එකත් මම හිතන්නේ ආෆ්ටර් මාකට් සීට් එකක් වෙන්න ඕනේ. මම දන්න විදිහට කවුරු හරි ඉන්නවා කමෙන්ට් එකක් දාන්න එකනේ. ඊට පස්සේ ක්ලච් රිවර්ස් මාරු කරලා තියෙනවා. එහා පැත්තේ එන්ජින් ගාඩ් එක තියෙනවා ඒ වගේ වෙනස් කරලා. ඒ වගේ මේ ඉස්සරහා සම්පූර්ණම කාබන් ෆයිබර් තියෙන්නේ. එතනින් ගියාම මේ මඩ් ගාඩ් එකත් කාබන් ෆයිබර් තියෙන්නේ මේ මාරු කරලා. You make me feel so crazy, still in love with you. You make me feel amazing when I'm next to you. You make me feel so crazy, my heart breaks for you. Can't help but know that I'm still in love with you. You make me feel so. බරපන්ති පදින්නම් වෙන අවුලනේ. මේක 1300 තමයි. 1300. මේක අලුත් නේ නේ. 25. ටේල් එක එන්නේ මේවත් මේ ඩැග්ගේස් පදින්න හදුවද? නෑ නෑ මේ නිකන් පදිනවා. ඒ වුණාට මේක පිටිපස්ස පාත් කළා වගේ නේවල. ලෝරින් දාලා පහත් කරලා තියෙනවා. දැන් ඉස්සර ලෝරින් මාරු කරා. මේ ඉස්සරහයේද? කම්පැනි එකේ ස්ටීල් දාලා ඒ කියන්නේ මේ ෆෝක් මුළු ෆෝක් එක මාරු කරනවා. නෑ 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 මෙතන මේ හැන්ඩල් බාර් දෙක. ඔව්. ඒ බාර් දෙක මාරු කරනවා. ඔරිජිනල් එන්නේ උඩින් ඇහිලා. මේ කම්පැනි මෙතනින් කවරලා එන්නේ. ඊට පස්සේ මේක දැම්මට පස්සේ මෙතනින් මේක උඩට එනවා මේ ඉස්සරහා පාත් වෙනවා. ෆෝක් දෙක උඩට එනවා ඉස්සර. ඊට පස්සේ ලෝරින් තියෙනවා. ජස්ටබල් තියෙනවා. සංග පාත් කරන්න. ඒ කියනවා රයිඩර් ඕනේ දෙන්නේ. හයිබූස් සයින් බයික් එක. හයිබූස් කියන්නේ ඉතින් පිස්සෝම තමයි දෙන්නේ. මේකේ මේ එක්සෝස් මාරු කරලා නෑ. මේ ඔරිජිනල් එකයි තියෙන්නේ මේකනේ. ඉතින් කොහොම අදීස මල්ලිත් එක්ක කතා කරගදී ෂොප් එකේ ඕන ඩයිනෝ ටෙස්ට් එකක් පටන් ගත්තා. අපි ඒකත් බලමු.
මේ බයික් එක බලන්න ගලුනේ මේක තරමක් විශාල බයික් එකක් එතන තිබ්බ පරණයි මම බැලුව වර්ගයක් හොයාගන්නවා මොකද මේකේ පේන්ට් ජොබ් එක අලුතෙන්ම කරලා තියෙන්නේ ඉතින් බලන්න මේකේ ස්පීඩ් ලිමිට් එක 320 ඉතින් 320ට යනවා කියන්නේ ඉතින් හිතා ගන්න බැරි වේගයක් මේක ඔක්කොම ස්ටිකර්ස් ගලවලා පේන්ට් කරපු එකක් ඒකයි අඳුර ගන්න බැරි ඉතින් දන්න කෙනෙක් ඉන්නවනම් පල්ලින් කමෙන්ට් එකක් දාන්න අද ඉතින් ගොඩක් කාර්යබහුල දවසක් අපේ යාළුවෝ ඔක්කොම මේ රත්පාට තොපේ දාගෙන සුපුන් ඉතින් ගිය පාර වීඩියෝ එකේ හම්බුන්නේ අද එකේ කතා කරා ඉතින් ගොඩක් කළා කතා කරන්න දුන්නේ මොකද වැඩ හින්දා මේ කිසන් කට් පිටිලා තියෙනවා ඔව් කට් පිටිලා අපිට දාන කට් පිටේ කට් මේ ගෑලි ඔක්කොම තියෙනවා ගන්නනේ මේ ෆ්ලෂ් ලයිට් එක නෑ මේ කට් පිටේ මොකද නමාරුවක් දාන්න අපිට මේ ඉස්සර ඔරිජිනල් එක මම පොඩි කට්ට වගේ ඒක පොඩ්ඩක් එහෙම වෙනවා අයිස් බඩු ගැලවල් තියනේ ඔරිජිනල් මට මෙතන නිකන් මාර ආඩම්බරයක් දැනෙන යාළුවනේ මොකද මේ හැම බයික් එකක්ම හැදෙන්නේ අපේ යාළුවන්ගේ අත්වලින් මේ වගේ සුවිශේෂ තැනක අපේ යාළුවන් කරන දස්කම් තරම පුදුම හිතෙනවා ඉතින් අද මිස්ටර් ග්‍රෑම් හිටියා ඊට පස්සේ ජයන්ත හිටියා පසින්දු ඒ වගේම අදීශ ක්‍රිෂාන් කට්ටියම හිටියා අදීශ මල්ලි අශෙන් මල්ලි පොඩක් පැටලුණා ඉතින් ඒ දෙන්න මතක් කරනවා ඒ වගේම සුපුන් ගේ පාර වීඩියෝ එක හිටියේ නෑ ඉතින් මේ පාර සුපුන්ව දැක්ක එනකොට කතා කරන්න ඕනේ නෑ ඉතින් බිසි ඒ වගේම මේ තව ජයන්තගේ පුතා පසිදු ලංකාවට ගිහිල්ලා ඉතින් එයාවත් මේ පාර හම්බුන්නේ නෑ ඉතින් බලමු ඉක්මනට මෙමු ඊළඟ වීඩියෝ එකේ හම්බෙයි කියලා හිතනවා ගොඩක් කතා ගන්න ඕනේ ඒගොල්ලොත් එක්ක මොකද වීඩියෝ කරගන්න ඕනේ නැහැ ගොඩක් බිසි දවසක් ඒගොල්ලන්ට ගොඩක් අද ඉතින් මොකද රයිඩින් සීසන් එක පටන් ගත්තා සීතල කාලේ පටන් ගත්තා ඉතින් එතකොට රයිඩ් කරන වැඩි කට්ටිය එතකොට නිතරම වැඩ එනවා ගොඩක් ඒගොල්ලන්ට ඉතින් අදත් ඒ වගේ බිසි දවසක් මොකද සෙන්සුරාදා දවස කියන්නේ ගොඩක්
කස්ටමර්ස්ලා ෂොප් එකට එන දවසක් මම හිතනවා ඔයගොල්ලෝ ඉතින් අදත් ලස්සන බයික් එක දකින්න ඇති කියලා ඔයගොල්ලෝ වීඩියෝ එකට ආස වෙන්න ඇති කියලා ඉක්මනට මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු ඉතින් මගේ ආසාවක් ඉටු වුණාද මම කවසාකි H2 එකක් දැක්කා ඉතින් මාර සතුටුයි මරණ ඉතින් ඔයගොල්ලොත් ඒ වගේම කියලා හිතනවා මම එහෙනම් ඉක්මනට මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න ඉස්සරහට මේ වගේ වීඩියෝ බලන්න ඉතින් බලන්නකො මෙට්‍රෝ ලයින් එක උඩ යන්න පේනවා මේ මට උඩින් තියෙන්නේ මෙට්‍රෝ ලයින් එක ඉතින් ලංකාවේ නම් නේද බොරු පොරොන්දු දීලා කට්ටියක මේ වගේ වදනවා කියලා තාම නැහැ එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනට මමෙමු මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න ලයික් කරන්න කමෙන්ට් කරන්න බයික් වෙනුවෙන් හීන දකින අපේ කොල්ලන් හීන ඉක්මනටම සැබේවා ඉතින් සුබ දවසක්